Having no regrets is all that she really wants. Only getting older, baby. Hi. ගොඩ දවසකට පස්සේ අපි අද යනවා ඩේට් එකක්. ඩේට් එකක් කියන්නේ අපි ගොඩ දවසකින් අද එළියට යනවා. මොකද ඔයගොල්ලෝ දකින්න ඇතිනේ අපි එළියට ගියේම නෑ ගොඩ දවසකින්. ඉතින් අද අපි හිතුවා ඔයගොල්ලන්ව එක්කගෙන යන්න. බලාගෙන ඉන්න අද අපි මොකද කරන්න කියලා. තාම මම රෙඩි වෙන ගමන් ඉක්මනටම රෙඩි වෙලා හම්බ වෙන්නම්. රෙඩි වෙලා මං එහෙමම තුක් එකක් දාගෙන ආවා. මොකද අද අමා එන්නේ නෑ මාව පික් කරන්න. මම මගට ගිහිල්ලා තමයි අමත් එක්ක යන්නේ. මොකද අද යාගේ බයික් එක සර්විස් දාලා. ඉතින් ඒක හින්දා අපි දෙන්නට ටුක් එකේ තමයි අද ගමනම යන්න වෙන්නේ. මේ අමත් එක්ක මම සෙකන්ඩ් ටයිම් තමයි ටුක් එකක යන්නේ. මොකද අපි හැමදාම යන්නේ යාගේ බයික් එකේනේ. ඉතින් ගොඩ දවසකින් තමයි අපිට මෙහෙම chance එකක් හම්බ වෙන්නේ. එහෙමම අපි දෙන්න පිටත් වුණා. ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ඇති අපි කොහෙද ඉන්නේ කියලා. ගොඩ දවසකින් අපිට එළියට යන්න බැරි වුණා. දෙන්නම බිසි වෙලා හිටියේ. අමත් ගොඩක් බිසි වෙලා හිටියා. ඉතින් ඒ දේවල් එක්ක අපිට එළියට යන්න බැරි වෙලා හිටියේ. එහෙමම අපි ආවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අපි ආසම දේ මොකක්ද කියලා. අපි ආවා මූවි එකක් බලන්න වන් කෝල් ෆේස් එකට. ඊට පස්සේ ඉතින් අපි දැන් එතනින් ඕන කරන දේවල් ටිකක් ගත්තා. අපි මන්ස් කරන්න කැරමල් පොප්කෝර්න් එකකුයි අමාට මයිලෝ ඩයිනෝ එකක් ඕනි කිව්වා. ඒකත් අරගෙන අපි කෙලින්ම ගියා ෆිල්ම් හෝල් එකට. බලන්නකෝ අද අපි බලන්නේ මොකද්ද කියලා. ඔයගොල්ලෝ දැක්කේ අපි බලපු මූවි එකේ චූටි ක්ලිප්ස් ටිකක්. අපි අද බැලුවේ OIC ගඩාෆි එක. ඒක නම් ඇවිල්ලා ටික දවසක් මං හිතන්නේ. අපි ඇත්තටම බලන්න යන්න අපිට ටයිම් තිබුණේ නැහැ. ඉතින් අපිට ඉඩක් ලැබිච්ච වෙලේ අපි ඉතින් හිතුවා මූවි එකක් බලනවා කියලා. මොකද අපි හවස් වරුවේ තමයි මීට් උනේ. ඒ මීට් වෙලා ඉතින් අපි ආව මූවි එකක් බලන්න. ඉතින් ඒකත් බලලා ඉවර වෙලා අපි අද දවසටම කාලා හිටියේ නෑ දෙන්නම. ඒක හින්දා ආයේ එළිය ඇවිදින්න යන්නත් හිතුනේ නෑ. අපි ෆුඩ් කෝට් එකටම ඇවිල්ලා බර්ගර් කිං එකට ආවා කන්න. වෙනදට ඕඩර් කරන එකක් නෙමෙයි අපිට හිතුණා අලුත් එකක් try කරලා බලන්න. ඒගොල්ලන්ගේ අලුත් එකක් තමයි අපි try කරේ. බලන්නකෝ අද අපි අරගත්ත බර්ගර් එක ඇත්තටම වෙනස් එකක් try කරනවා කියලා ගත්ත. අපි බර්ගර් එක දැක්කම අපි දෙන්නම සර්ප්‍රයිස් වුණා. මොකද බර්ගර් එකේ කලර් එකේ ඉඳන්ම change. රෙඩ් කලර් බර්ගර් එකක් තමයි තිබුණේ. ඒක නම් ඇත්තටම හරිම රසයි. ඒක මගේ ෆේවරිට් කලර් එක. ඉතින් ඒක ඒ කියන්නේ ටේස්ට් එක නම් හොඳටම තිබුණා. ඒ කියන්නේ කොච්චි එහෙම දාලා සැරට තිබුණා. අමාර නම් ඉතින් කොහොමත් ලොකු ගාණක් නැහැ. එයා කොහොමත් සැර කන එක්කෙනෙක්. මට චුට්ටක් විතර සැරයි. ඒ බර්ගර් එක ඒ ප්‍රයිස් එකට නම් බර්ගර් එකත් හරිම චුයි. ඒ කියන්නේ හරිම සොෆ්ට් එකට තිබ්බ පැටි එකත් එහෙමයි. ඒක ඇතුලේ කොච්චි එතකොට තව හැම් ඒ ඔක්කොම තිබුණා හරිම රසයි. ඉතින් අපි මේ විදිහට තමයි අපේ ටයිම් එක ස්පෙන්ඩ් කරේ. මොකද ලොකු වෙලාවක් ඉන්න තිබුණෙත් නැහැ. ඊට පහුවදා මට ආයෙත් වැඩ. ඒකෙන්ද අපි ඒ විදිහට චූටියට අපේ ටයිම් එක ස්පෙන්ඩ් කරා. ටිකටම ඔයගොල්ලොත් බලාගෙන ඉන්න. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙම් සීතලේ නීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙම්
අහසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සෙවින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සඳත් නෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලබන් ඊට පස්සේ අපි තව ටොක් එකක් දාලා ඒක යනකම් බලන් ඉඳලා ඒක ආවට පස්සේ අපි ගෙදර යන්න පිටත් වුණා. ඔය විදිහට තමයි අපි අපේ අද දවසේ ගෙවුවේ. ඒ ටික වෙලාව හරි අපි දෙන්නත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරලා ගොඩක් සතුටින් හිටියා. ඉතින් අද vlog එක මෙතනින් ඉවර වෙනවා. මෙච්චර වෙලා අපිව බලාගෙන හිටියට ගොඩක් ස්තුතියි. ඔයාලා කැමති නම් like කරන්න, comment කරන්න, subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේමයි ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපි ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ vlog එකට කැමති නම් මේකටත් like එකක් දාගෙන යන්න. එහෙනම් thank you for watching. Bye bye.